හරි පුතේ. එතකොට මේ අද අපිට කතා කරන්න තියෙන්නේ ආදායම් ප්‍රතිවිපාකේ ධනාගයක් ගැනීම ඍණාගයක් ගැනීම කියන කොටස් ටික. ඊට කලින් මම ඔයාට පොඩි මතක් කිරීමක් කරන්නම්. ගිය සතියේ අපි කතා කරා පුතේ ආදායම් ප්‍රතිවිපාකය ආදේශන ප්‍රතිවිපාකය කියන්නේ මොනවද? මේවා ධනාගයන් ගන්නෙ කොහොමද? ඔන්න ඒ කතන්දර ටික අපි පුතේ ගිය සතියේදී කතා කරා. හරි. එතකොට ඊට අදාළව දරුවෝ අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මෙන්න මෙයාලගේ වැඩිදුර කොටස් කීපයක්. හරි. මම කිව්වා ඔයාලගේ මේ රෙකෝඩින් එක බලන්න කියලා ගිය සතියේ ආපු නැද්දරෝ මොකද නැත්තම් වැඩේ අමාරුයි. හොඳේ. හරි. එතකොට මං ගිය සතියේ කරපු දේ චුට්ටක් ඔයාලට මතක් කරන්නම්. පුතේ අපි කලින් සතියේ කතා කරා ඉල්ලුම් නීතිය ගැන. හරිද? ඉල්ලුම් නීතිය කිව්වේ මොකද්ද පුතේ? ඉල්ලුම් නීතිය කිව්වේ කිසියම් අවස්ථාවකදී සලකා බලන භාණ්ඩේ මිල හැර සෙසු සාධක නොවෙනස්ව පවතින විට සලකා බලන භාණ්ඩේ මිල ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින මොන සම්බන්ධතාවයද පුතේ? ප්‍රතිලෝම නැත්තම් ඍණ සම්බන්ධතාවයට අපි කියව මොකක් කියලාද? ඉල්ලුම් නීතිය කියලා. පැහැදිලිද? එතකොට ඉල්ලුම් නීතිය කියන එක ඇති වෙන්න බලපාන හේතු දෙකක් තියෙනවා පුතා. එකක් තමයි මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකය, අනිත් එක මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිවිපාකය. මොකක්ද පුතේ මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකය කියලාට මතකද නිර්වචනය? මොකක්ද පුතේ? යම් දෙන ලද අවස්ථාවකදී සලකා බලන භාණ්ඩයේ මිල හැර සෙසු සාධක නොවෙනස්ව පවතින විට සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීමට අනුරූපීව සාපේක්ෂ මිල වෙනස් වීම නිසා පාරිභෝගිකයා දක්වන ප්‍රතිචාරය. පැහැදිලිද? ඊට පස්සේ අපි කතා කරා පුතේ හැම වෙලේම භාණ්ඩයක ආදේශන ප්‍රතිවිපාකේ මොනාගයක්ද ගත්තේ පුතා? ඍණාගයක් නියමයි. ආදේශන ප්‍රතිවිපාකේ මේ බලන්න. ආදේශන ප්‍රතිවිපාකය පුතා එයා ගත්තේ කොහොමද? භාණ්ඩයේ මිල මැද කවුද ආවේ පුතා? හරියට හරි. සාපේක්ෂ මිල. සාපේක්ෂ මිල අයින්යාවේ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය. පුතේ සලකා බලන භාණ්ඩේ මිල වැඩි නම් අනිවාර්යෙන් සාපේක්ෂ මිලත් ඒ නිසා ඉල්ලුම් ප්‍රමාණය අඩුයි. පුතේ ආදේශන ප්‍රතිවිපාකය කියන්නේ මෙන්න මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය. පැහැදිලිද? ඒ කියන්නේ සාපේක්ෂ මිල ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන සම්බන්ධතාවය තමයි අපි කියන්නේ ආදේශන ප්‍රතිවිපාකය. එතකොට මිල වැඩි ඉල්ලුම් ප්‍රමාණය අඩුයි. ඒ වගේම අනිත් පැත්තට ගත්තොත් එහෙම පුතේ සලකා බලන භාණ්ඩේ මිල අඩු වීම සාපේක්ෂ මිලත් මොකද වෙන්නේ? අඩුයි. ඒ හින්දා භාණ්ඩයට කරන ඉල්ලුම් ප්‍රමාණය වැඩි. එහෙනම් පුතේ හැම භාණ්ඩයකම මෙන්න මෙයාගේ ප්‍රතිවිපාකය කියන්නේ ආදේශන ප්‍රතිවිපාකේ මොනාගයක්ද ගන්නෙ? ඍණාගයක් ගන්න. හැම භාණ්ඩයකම ආදේශන ප්‍රතිවිපාකයේ ඍණාගයක් ගන්න. පැහැදිලිද? ඊට පස්සේ අපි කතා කරා පුතේ ආදායම් ප්‍රතිවිපාකය. ආදායම් ප්‍රතිවිපාකය. ආදායම් ප්‍රතිවිපාකය. මෙන්න මේ ආදායම් ප්‍රතිවිපාකය කියන කාරණාවේදී පුතේ භාණ්ඩ වර්ග දෙකකට ආදායම් ප්‍රතිවිපාකයේ බලපෑවේ ආකාර දෙකකට. පැහැදිලිද? අද මේ කොටස හොඳට මතක තියාගන්න. අද හවස දින පේපරේ මේක වැඩිපුර අහලා තියෙනවා. මොකද A level පේපරේ වැඩිම ප්‍රශ්න අහන්න පුතේ මෙයාගේ. පැහැදිලිද? හරි. එතකොට ආදායම් ප්‍රතිවිපාකයේ පුතා සාමාන්‍ය භාණ්ඩ. සාමාන්‍ය භාණ්ඩ. සාමාන්‍ය භාණ්ඩ වලට අදාළව ආදායම් ප්‍රතිවිපාකයයි. ඊට පස්සේ පුතා බාල භාණ්ඩ. බාල භාණ්ඩ වලට අදාළව ආදායම් ප්‍රතිවිපාකයයි කියන්නේ පුතේ ආකාර දෙකක්. පුතේ සාමාන්‍ය භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාක ගන්න කොහොමද? භාණ්ඩයේ මිල මැද දාන්නේ මොකද්ද? මොන ආදායමද? මූර්ත ආදායම කියන්නේ මොකද්ද? එයාගේ මුදල් ආදායමින් එයාට ගන්න පුළුවන් මොනවද පුතේ?
භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ඒකට තමයි අපි කියන මොන ආදායම කියලාද? මූර්ත ආදායම. එහෙනම් මම දානවා මෙද මූර්ත ආදායම. ඊට පස්සේ ගන්නවා ඉල්ලුම් ප්‍රමාණය. හරි අපි බලමු. සලකා බලන භාණ්ඩේ මිල වැඩි නම් පොතේ හිතන්න මගේ ආදායම රුපියල් 1000යි. හරි මම කරන්නේ පොතේ මට හම්බෙන 1000න් ගෙදරට හාල් අරන් යනවා. හාල් කිලෝවක් රුපියල් 100යි. ආදායම 1000යි හාල් කිලෝවක් රුපියල් 100යි. ගෙදර අරන් යන්න පුළුවන් හාල් කිලෝ ප්‍රමාණය කීයද පොතේ? 10යි. ඒකට තමයි කියන මොන ආදායමද? මූර්ත ආදායම. භාණ්ඩ මිල වැඩි වෙනවා. 100 හාල් කිලෝ එක 200ක් වෙනවා. ගෙදර අරන් යන්න පුළුවන් හාල් කිලෝ ප්‍රමාණය දැන් කීයද? කිලෝ 5යි. ඒ කියන්නේ මූර්ත ආදායම මොකද උනේ? හරියට හරි අඩු වුණා. පුතේ මූර්ත ආදායම අඩු හින්දා මම හාල් ගන්න ප්‍රමාණය මොකද කරන්නේ දැන්? අඩු කරනවා. පැහැදිලිද කතාව? ඒ වගේම ඔක අනිත් පැත්ත සලකා බලන භාණ්ඩ මිල අඩුයි. හාල් කිලෝ එකක් රුපියල් 20යි. එහෙම වෙන්නේ නැහැ. හිතමු. හාල් කිලෝවක් රුපියල් 20යි. හාල් කිලෝ එකක් රුපියල් 20යි කියන්නේ පුතේ මට දැන් 1000ට ගෙදර අරන් යන්න පුළුවන් හාල් කිලෝ 50ක්. පැහැදිලිද? ඒ කියන්නේ මිලට ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ මූර්ත ආදායම පුතේ වැඩි. ඒ හින්දා ගන්න භාණ්ඩ ප්‍රමාණෙත් එතකොට ආදායම් ප්‍රතිවිපාක කියන්නේ මෙන්න මේ අතර තියෙන සම්බන්ධෙනේ. මෙන්න මේ අතර තියෙන සම්බන්ධය තමයි ආදායම් ප්‍රතිවිපාක කියන්නේ. පැහැදිලිද? එතකොට මේ රතු පාට ඊතලයේ වැඩි වෙද්දි ඉල්ලුමත් වැඩි. කළු පාට ඊතලයේ අඩු වෙද්දි ඉල්ලුමත් අඩු. ඒ කියන්නේ මේ දෙන්න අතර තියෙන මොන සම්බන්ධතාවයක්ද? ධන ආදායම් ප්‍රතිවිපාකයේ ධන. ආදායම් ප්‍රතිවිපාකය ධන. පැහැදිලිද? හැබැයි ආදේශන ප්‍රතිවිපාකය මොකක්ද පුතේ? ඍණ. හරියට හරි. මේ සිද්ධිය මෙන්න මේ බාල භාණ්ඩ කතාවේදී වෙනස් වෙනවා. මේ සිද්ධිය මෙන්න මේ බාල භාණ්ඩ කතාවේදී වෙනස් වෙනවා. තේරුණාද ඔයාලට? බාල භාණ්ඩ කතාවේදී මෙයා වෙනස් වෙන්නේ කොහොමද දන්නවද? ඕම් බලන්න. මෙයාම මන් දානවා. ඔන්න භාණ්ඩයේ මිල ඊට පස්සේ මූර්ත ආදායම ඊට පස්සේ පොතේ ඉල්ලුම් ප්‍රමාණය. හිතන්නකෝ භාණ්ඩයේ මිල පොතේ අඩු වෙනවා. භාණ්ඩයක මිල අඩු වුණාම මූර්ත ආදායම ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට මොකද දන්නවද කරන්නේ? එයා ඒ භාණ්ඩෙට කරන ඉල්ලුම අඩු කරලා දානවා. පැහැදිලිද? හිතන්න මෙහෙම. අපි නිකන් මෙහෙම ගමු ඈ. පුද්ගලයෙක්ගේ ආදායම වැඩි වෙනවා. ආදායම කියලා ගමුකෝ. ඒතකොට ලේසි අපිට මේක ගන්න. හරි? එක මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයාගේ ආදායම හිතන්න අඩු ආදායමක් තියෙන. මේ මිනිස්සයා හිතන්නකෝ. මේ මිනිස්සයා ඉන්නවා. මේ මිනිස්සයාගේ දවසේ ආදායම රුපියල් 500යි. එතකොට මේ මිනිස්සයා හොඳට දොම් වැටි වලට පුතේ ලොල් වෙච්ච මිනිස්සෙක්. හරි? මට මේ පිරිමි ළමයි දිහා බලලා නම් එහෙම කවුරුත් පේන්නේ නැහැ. ඒ නිසා මම මේ පැත්ත බලන්න. මේ දුම් වැටි වලට ලොල් වෙච්ච මිනිස්සෙක්. හරිද? එතකොට මේ මිනිස්සයා මොකද කරන්නේ පුතේ? ආදායම රුපියල් 500නේ. හැමදාම මේ මිනිස්සයා බීඩි බොනවා. බීඩියක් බොනවා. කොහොම නේද දෙන්නේ අර? බීඩියක් බොන හැමදාම බීඩියක් බොනවා. මේ මිනිස්සයාගේ ආදායම වැඩි වෙනවා. හිතන්නකෝ දැන් මෙයා අපි හිතමු පුතේ මොකක්ද හිතන්නේ? අපි හිතමු මෙයා හොටෙල් එකක පුතේ අතු ගන්න රස්සාව කරා. දවසට රුපියල් 500. ආදායම අඩුයිනේ. සිගරට් බොන්න පුළුවන්ද මෙයාට? සිගරට් දෙකක් බීපුවාම සල්ලි ඉවරයි. පැහැදිලිද? එහෙම වෙන්න ඇති. හරි? එතකොට දැන් හිතන්නකෝ දැන් සිගරට් දෙකක් බීවුවොත් එහෙම රුපියල් 500ක් යනවා කියන්නකෝ. සිගරට් දෙකයි ප්ලේන් දෙකයි බීපුවා රුපියල් 500 හරි කියලා හිතන්නකෝ. එතකොට මේ මිනිස්සයා සිගරට් බොන්නේ නෑ. මොකද ගන්න රුපියල් 5කට විතර බීඩියක් කරන් බොන. පැහැදිලිද? 5යි නෙමෙයිද බල හිනාගෙන. 15යි ඔයගොල්ලෝ දන්නවා. ගන්නව නෙවෙයි. යාලා පොතේ හැම භාණ්ඩයක් ගැනම මිල දන්නවා නේද? හැම බඩුවකම මිල දන්නවා. හොඳයි යාලා. හරි. එතකොට මේ අහන්නකො. දැන් මෙයාගේ ආදායම වැඩි වෙනවා. දවසට 500ක් දීපු මේ 100ට දැන් දෙනවා දවසට 5000ක්. දවසට 5000ක් දෙනවා. 100ගේ පොඩ්ඩක් තනතුරු උසස් කරලා පුතා නේද? උසස් කරලා දෙන උඩම තට්ටුවේ තමයි දැන් අතු ගන්න දෙන්නේ. එහෙමද? තනතුර උසස් කරලා දෙන්න. හරි? එතකොට මේ 100ගේ තනතුර උසස් කරන එකේ ප්‍රතිඵලයක් විදිහට
මේ 100ගේ තනතුර උසස් කරන එකේ ප්‍රතිඵලයක් විදිහට දැන් 100 බීඩි බොයිද? නෑ 100ගේ ආදායම වැඩි හින්දා දැන් බොන්නේ මොනවද? සිගරට්. දැන් බොන්නේ සිගරට්. සිගරට්. බීඩි වලට කරන ඉල්ලුම මොකද කරේ? අඩු කරා. 100 බීඩියක් නැද්ද? බීඩි බොන්නේ කවුද? මෙන්න පුතා සිගරට් එකක්. අන්න 100 දියුණු වෙලා. එහෙනම් ආදායම වැඩි වෙද්දී බාණ්ඩයකට කරන ඉල්ලුම අඩු කරනවා නම් 100ගේ මේ ආදායම වැඩි වුණ ගමන් බීඩි වලට කරන ඉල්ලුම අඩු කරා. අපෝ බීඩි එපා. තේරෙනවද? අන්න ඒ බාණ්ඩ වලට කියනවා බාල බාණ්ඩ. දැන් අතෑරියේ මොන බාණ්ඩද පුතේ? ආදායම වැඩි වුණ හින්දා බීඩිය. එහෙනම් බීඩිය කියන මොන බාණ්ඩයක්ද? බාල බාණ්ඩයක්. තේරුණානේ කතාව? එතකොට මේකේ අනිත් පැත්ත දැන් ඕම් බලන්න. ඔන්න බාණ්ඩේ මිල වැඩි වෙනවා. බාණ්ඩේ මිල වැඩි වෙනවා. ආදායම අඩු වෙනවා. 100 නැවත පුතේ කලින් ඉර පොසිෂන් එකටම දානවා 100 සිගරට් බීලා මාට්ටු. එහෙනම් ආයේ පල්ලෙහා පොසිෂන් එකටම දානවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මොකද කරන්නේ පුතේ? දැන් 100 සිගරට් බොන්න පුළුවන්ද? 5000ක් ආදායම ගත්ත 100 දැන් ආයෙ හම්බෙන්නේ 500යි. ආයෙ හම්බෙන්නේ 500යි. එහෙනම් 100 මොකද කරන්නේ පුතේ? නැවත කාට කරන ඉල්ලුම වැඩි කරනවද? ඈ පුතේ? බීඩි වල කරන ඉල්ලුම අඩු කරනවා. අනේ ඔය කමන්නේ බීඩියක් අදක් දෙන්න ඕක කියලා. එහෙනම් මිනිස්සෙගේ ආදායම වැඩි වෙද්දි බාණ්ඩෙට කරන ඉල්ලුම අඩු වෙනවා නම් ආදායම අඩු වෙද්දි බාණ්ඩෙට කරන ඉල්ලුම වැඩි කරනවා නම් අන්න ඒ බාණ්ඩ වලට කියනවා බාල බාණ්ඩ කියලා. ඒක හොයන්නේ කොහොමද දන්නවද? ආදායම් ප්‍රතිවිපාකයේ ගන්න පුතා මෙන්න මේ දෙන්නගෙන්නේ. අපි කතා කරන්නේ ගිය සතියේ. එතකොට මෙයාගෙනි අඩුයි නම් අඩුයි, වැඩි නම් වැඩි. ධනනේ. හැබැයි මෙයාගේ වෙනස් නේ. වැඩි නම් අඩුයි, අඩුයි නම් වැඩි. ඒ කියන්නේ මෙතන සම්බන්ධතාවය මොකද්ද පුතේ? ඍණ ආදායම් ප්‍රතිවිපාකය ඍණ. මතකද ඔය පුතාලට? මේක මතකයි නේද දැන්? එහෙනම් මට කියන්න. සාමාන්‍ය භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකේ මොනාගයක්ද ගත්තේ? ධන අගයක්. බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකේ මොනාගයක්ද ගත්තේ? ඍණ අගයක්. හරියට හරි. අපි ගිය සතියේ අන්තිමේටම කතා කරා පුතා මොන භාණ්ඩ ගැනද? ගිෆන් භාණ්ඩ ගැන. මතකද? ගිෆන් භාණ්ඩවල තියෙන සුවිශේෂීත්වය මොකක්ද? මෙයා ඉල්ලුම් නීතියට මොකද වෙන්නේ පුතේ? පටහැනි. මිල වැඩි නම් වැඩියෙන් ගන්නවා. මිල අඩුයි නම් අඩුවෙන් ගන්නවා. ගිෆන් භාණ්ඩ කවුද පුතේ හඳුන්වලා දුන්නේ ආර්ථිකයට? සර් රොබර්ට් ගිෆන්. පැහැදිලිද? සර් රොබර්ට් ගිෆන් තමයි ගිෆන් භාණ්ඩ හඳුන්වලා දුන්නේ. A level paper එකේ පුතේ එන්න පුළුවන් සංකීර්ණතම ගැටලුවක් තමයි පුතේ බාල භාණ්ඩයි ගිෆන් භාණ්ඩයි සාමාන්‍ය භාණ්ඩයි හඳුනගන්නේ කොහොමද? හඳුනගන්නේ කොහොමද? පැහැදිලිද පුතාලට? හරි. මම දැන් මේක දාන්නම් ගිය සතියේ මේ කතා කරපු දේවල් මම නැවත මතක් කරන්නේ පුතේ මේක මාරම වැදගත්. පැහැදිලිද? හරි. මම මෙයාව චුට්ටක් මකන්නම්. මෙන්න මෙයාව චුට්ටක් මකන්නම්. හරි මෙයාව චුට්ටක් මකලා අරයා තියන්න. අපි දැන් බලමු බාල ගිෆන් සාමාන්‍ය භාණ්ඩවල ආදේශන සහ ආදායම් ප්‍රතිවිපාක හැසිරෙන්නේ කොහොමද කියලා. හරි. මම දැන් මෙතන වගුවක් ගන්නම්කො පුතේ. හරිද? මෙතන අපි ගමු භාණ්ඩ වර්ග 3. 1යි 2යි 3යි. භාණ්ඩ වර්ග 3. හරිද? මෙතන මම දානවා ආදේශන ප්‍රතිවිපාකය. ආදේශන ප්‍රතිවිපාකය. මෙතන මම දානවා ආදායම් ප්‍රතිවිපාකය. තේරුණාද? භාණ්ඩ වර්ග 3 මොකක්ද පුතේ? එකක් සාමාන්‍ය භාණ්ඩ, අනිත් එක බාල භාණ්ඩ, අනිත් එක්කනා කවුද? ගිෆන් භාණ්ඩ. මේ භාණ්ඩ වර්ග තුනේම ආදේශන ප්‍රතිවිපාකේ මොනාගයක්ද පුතා? හයියෙන් කියමු ඍණාගයක්. හරියට හරි. කිසිම ભેදයක් නැහැ මේ තුන් දෙනාගේම ආදේශන ප්‍රතිවිපාකේ ඍණ. පැහැදිලිද? එතකොට සාමාන්‍ය භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකේ මොනාගයක්ද? ආයා ධන. තේරුණාද? ඒ වගේම මෙයාලා ඉල්ලුම් නීතියට අනුකූලද නැද්ද? මිල ප්‍රතිවිපාකේ. මිල ප්‍රතිවිපාකේ. මිල ප්‍රතිවිපාකේ ඉල්ලුම් නීතියට අනුකූලද නැද්ද කියන එක. මිල ප්‍රතිවිපාකේ ඍණ. ඒ කියන්නේ මිලයි ඉල්ලුම අතර තියෙන සම්බන්ධය ඍණ. අපි අර වගුවක් ගහුවනේ තඩි වගුවක් ගහගත්තා මේ ඔක්කොම දාලා. හරි.
ඊට පස්සේ බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකේ මොනවාගේද? ඍණ. බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකේ ඍණ. ඒ වගේම ගිෆන් භාණ්ඩ හැම එකක්ම අනිවාර්යයෙන් මොන භාණ්ඩයක්ද? හැම ගිෆන් භාණ්ඩයක්ම මොන භාණ්ඩයක් කීවද? බාල භාණ්ඩයක්. එහෙනම් පුතේ එයාගේ ආදායම් ප්‍රතිවිපාකේ මොකද? ඍණ. ඔන්න කතාව මෙතන තමයි සිද්ධිය දැන් තියෙන්නේ. බාල භාණ්ඩයි ගිෆන් භාණ්ඩයි හඳුනගන්නේ කොහොමද? දැන් සාමාන්‍ය භාණ්ඩයක ආදේශන ප්‍රතිවිපාකයේ ඍණ. ඒක ඕකේ. ආදායම් ප්‍රතිවිපාකයේ ධන. ඒකත් ඕකේ. ඒ නිසා අපිට පුළුවන් මේ දෙන්න වෙනම හොයාගන්න. හැබැයි පුතා බාලයි ගිෆනුයි භාණ්ඩ දෙකේ ලක්ෂණ එකයි නේද? මේ දෙන්නගේම ආදේශනත් ඍණ. මේ දෙන්නගේම ආදායමත් ඍණ. එතකොට කොහොමද ඔයා බාල භාණ්ඩෙකුයි ගිෆන් භාණ්ඩෙකුයි වෙන් කරලා හඳුනගන්නේ? කොහොමද හඳුනගන්නේ වෙන් කරලා මේ දෙන්න? කොහොමද හඳුනගන්නේ? මතකයිද මේ මෙතන පොයින්ට් තුනක් අපි ලිව්වා? මතකද පොයින්ට් තුන? හරි මට කියන්න මම මෙතන ඉලක්කම් ටිකක් දාන්නම් එහෙනම් මතක් කරගන්න. මෙතන මම දානවා 10, මෙතන මම දානවා 5. මෙතන මම දානවා 10, මෙතන මම දානවා 20. දැන් මතකද? හරි. බාල භාණ්ඩයක මොකද්ද තියෙන ප්‍රධානම ලක්ෂණය? බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකේ ඍණ. බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකේ ඍණ. හැබැයි කාට වඩා කවුරු බලවත්ද පුතා? කාට වඩා කවුරු බල 10න් කියන්නේ? ආදායම් ප්‍රතිවිපාකයට වඩා ආදේශන ප්‍රතිවිපාක බලවත් හරියට හරි. ඒ කියන්නේ මෙයාගේ ලොකු මෙයා. මෙයාගේ ලොකු මෙයා. ඒ නිසා මෙයාගේ නිල ප්‍රතිවිපාකේ ඍණ ඉල්ලුම් නීතියට අනුකූලයි. පැහැදිලිද? ඉල්ලුම් නීතියට අනුකූලයි. හැබැයි ගිෆන් භාණ්ඩයක කවුද බලවත්? ආදායම් ප්‍රතිවිපාකය ආදේශන ප්‍රතිවිපාකයට වඩා බලවත්. පැහැදිලිද කතාව? මෙයා වඩා බලවත්. ඒ නිසා මෙයාගේ මිල ප්‍රතිවිපාකේ ධන මිල ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිවිපාකේ ධන කියන්නේ පුතේ ඉල්ලුම් නීතියේ මෙයා මොන හැනේද? පටහැනි. මතකයි නේද පුතේ කතාව? එහෙනම් ඔක තමයි සිද්ධිය. ඔක හොද්දට ඔළුවේ තියාගන්න පුතේ එක්සෑම් එකේදී ලියන්න ආවි වගේ. පැහැදිලිද? බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකයට වඩා ආදේශන ප්‍රතිවිපාකයේ බලවත්. පැහැදිලිද? ගිෆන් භාණ්ඩයක ආදේශන ප්‍රතිවිපාකයට වඩා ආදායම් ප්‍රතිවිපාකය බලවත්. තේරුණාද? පුතේ බාල භාණ්ඩයක් ආදායම් ප්‍රතිවිපාකයට අනුව ඉල්ලුම් නීතියට පටහැනි. ඇයි ඒක එහෙම කියන්නේ? ඉල්ලුම් නීතිය කියන්නේ මිල ඉල්ලුම් ප්‍රමාණය අතර වෙනසනේ. දැන් බලන්නකො මේ සාමාන්‍ය භාණ්ඩෙක මිල ඉල්ලුම් ප්‍රමාණය. මේ මිල වැඩි නම් ඉල්ලුම් ප්‍රමාණය අඩුයි. රතු පාට එක්කන. මිල අඩුයි නම් ඉල්ලුම් ප්‍රමාණය වැඩි. සම්බන්ධතාවය මොකද්ද? ඍණනේ. ඒ කියන්නේ ඉල්ලුම් නීතියට අනුකූලයි. හැබැයි මෙතන බලන්නකො මේ මිලයි ඉල්ලුම් ප්‍රමාණය වන සම්බන්ධතාවය කළු එක්කන. මිල අඩුයි ඉල්ලුම් ප්‍රමාණය අඩුයි. සම්බන්ධතාවය දන්නවද එතකොට? මෙයාගේ ආදායම් ප්‍රතිවිපාක කරන ඉල්ලුම් නීතියට පටහැනි. මිල වැඩි ඉල්ලුම් ප්‍රමාණයත් වැඩි. එතකොට කොහොමද මෙයාගේ මිල ප්‍රතිවිපාක ඍණ වෙන්නේ? මතකද මම කිව්වා කට ඇරිලා තියෙන පැත්තේ ප්‍රතිවිපාකේ ගන්න. මොකද මේ හැම කෙනෙක්ගේම ආදේශන ප්‍රතිවිපාකේ ඍණනේ. ආදේශන ප්‍රතිවිපාකයට අනුව බාල භාණ්ඩ ඉල්ලුම් නීතියට අනුකූලයි. පැහැදිලිද? එතකොට බාල භාණ්ඩයක ආදේශන ප්‍රතිවිපාකේ ප්‍රබල නිසා මෙන්න මේ තියෙන පුතේ පටහැනිභාවය කැපිලා යනවා. අන්න ඒ නිසායි අපි කියන්නේ බාල භාණ්ඩ ඉල්ලුම් නීතියට අනුකූලයි. පැහැදිලිද? ඔය හැම එකක්ම එකක් නෑර ඔයා හොඳට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. හේතුව විභාගයේදී චූටි තැන් වලින් ලොකු ප්‍රශ්න අහනවා. හරිද? හරි. ගිෆන් භාණ්ඩේ කවුද ලොකු? ආදායම් ප්‍රතිවිපාකේ. කොහොමත් ආදායම් ප්‍රතිවිපාකේ බාල භාණ්ඩේක මොකද වෙන්නේ පුතේ? ඉල්ලුම් නීතියට පටහැනිනේ. කට ඇරලා තියෙන මේ පැත්තට ඒ ඉන්න පටහැනි. පැහැදිලිද කතාව? එහෙනම් ඔළුවට ගියා නේද? හරි. එහෙනම් ඔන්න එකපාර කියලා දාමු භාණ්ඩ තුනම සාමාන්‍ය භාණ්ඩ. සාමාන්‍ය භාණ්ඩයක මොකද වෙන්නේ? ආදේශන ප්‍රතිවිපාකයේ ඍණ, ආදායම් ප්‍රතිවිපාකයේ ධන, මිල ප්‍රතිවිපාකයේ ඍණ නිසා ඉල්ලුම් නීතියට අනුකූලයි. පැහැදිලිද කතාව? ඉල්ලුම් නීතියට අනුකූලයි. එතකොට ඉල්ලුම් වක්‍රය අඳින්නේ මෙහෙ. මිල ප්‍රමාණය ඔන්නෝම ඉල්ලුම් වක්‍රය අඳිනවා. උඩ ඉඳන් පල්ලෙහාට. දෙවනි භාණ්ඩේ බාල භාණ්ඩේ. ආදායම් ප්‍රතිවිපාකය ඍණ, ආදේශන ප්‍රතිවිපාකයේ
ඍණ. ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ වෙන හැම භාණ්ඩයක්ම කතා දෙකක් නෑ. මොන භාණ්ඩයක්ද? බාල භාණ්ඩයක්. ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ වෙන හැම එකක්ම බාල භාණ්ඩයක්. බාල භාණ්ඩයක තියෙන විශේෂ ලක්ෂණය තමයි පුතේ ආදායම් ප්‍රතිවිපාකයට වඩා කවුද හලෝ බලවත්? ආදේශන ප්‍රතිවිපාකයේ බලවත්. ඒ නිසා බාල භාණ්ඩයක මිල ප්‍රතිවිපාකයේ ඍණ ඉල්ලුම් නීතියට අනුකූලයි. එයා අඳින්නෙත් මෙහෙම. එයා වඳින්නෙත් මෙහෙම. මෙහෙම. මිල ඉල්ලුම් ප්‍රමාණය. තුන්වෙනි එකනා ගිෆන් භාණ්ඩ. ගිෆන් භාණ්ඩ කියන්නේ පුතේ ආදේශන ප්‍රතිවිපාකයේ ඍණ. ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ. ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ නිසා හැම ගිෆන් භාණ්ඩයක්ම මොන භාණ්ඩයක්ද අනිවාර්යෙන්? ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ නිසා හැම ගිෆන් භාණ්ඩයක්ම මොන භාණ්ඩයක්ද? බාල භාණ්ඩයක්. හරියට හරි. ඒතර බාලයි ගිෆනුයි වෙන් කරලා හඳුනාගන්නේ කොහොමද? ගිෆන් භාණ්ඩයක කවුද බලවත් පුතේ? ආදේශන ප්‍රතිවිපාකයට වඩා කවුද පුතා බලවත්? ආදායම් ප්‍රතිවිපාකයේ බලවත්. ඒ නිසා මෙයා ඉල්ලුම් නීතියට පටහැනි. ඉල්ලුම් නීතියට පටහැනි කියන්නේ මිල වැඩි වෙද්දී ඉල්ලන ප්‍රමාණය වැඩි කරනවා. මිල වැඩි වෙද්දී ඉල්ලන ප්‍රමාණය වැඩි කරනවා. හරියට හරි. එහෙනම් මේ බලන්නකෝ. ඔන්න බලන්න. මිල ඉල්ලුම බිඳු ඕම යන්නේ යාගේ ඉල්ලුම. මිල වැඩි තව ඕනි. පැහැදිලිද කතාව? ඔය ගිය සතියේ කතාවක් මතක් කරේ මාර වැදගත් නිසා. පැහැදිලිද? දැන් එන්න පුතා අද කොටස අද පිටු අංක 16 මම මෙයාව මෙහෙම තියන්නම් චුට්ටක්. පිටු අංක 16 කියනවා ආදායම් ප්‍රතිවිපාකයේ නිශ්චිත දිශානතියක් නොමැත. ආදායම් ප්‍රතිවිපාකයේ නිශ්චිත දිශානතියක් නොමැත. එය ධන වෙන්නත් පුළුවන්, ඍණ වෙන්නත් පුළුවන්. හරි. පළවෙනියට කියනවා මෙහෙම බලන්න. ආදායම් ප්‍රතිවිපාකයේ ධනාගයක් ගැනීම. මට කියන්න ආදායම් ප්‍රතිවිපාකයේ ධනාගයක් ගන්න මොන භාණ්ඩවලද? මොන භාණ්ඩවලද? හරියට හරි. එහෙනම් ලියන්න මෙහෙම. ලියන්න පුතේ. ආදායම් ප්‍රතිවිපාකය ආදායම් ප්‍රතිවිපාකය ධනාගයක් ගනු ලබන්නේ ආදායම් ප්‍රතිවිපාකය ධනාගයක් ගනු ලබන්නේ සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙනි. ධනාගයක් ගනු ලබන්නේ සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙනි. සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙනි. හරි පුතේ. ඊට පස්සේ කියනවා සාමාන්‍ය භාණ්ඩයක් කියනෝ පාරිභෝගික ආදායම හා ඉල්ලුම් ප්‍රමාණ අතර අනුලෝම සම්බන්ධතාවයක් පෙන්වම් කරන භාණ්ඩයි. හයිලයිට් කරන්න. පාරිභෝගිකගේ ආදායමයි ඉල්ලුම් ප්‍රමාණයයි. මූර්ත ආදායම වැඩි වෙන්න වැඩියෙන් ගන්න. මූර්ත ආදායම වැඩි නම් වැඩියෙන් ගන්න. වැඩි නම් වැඩියෙන් ගන්න. හරි. ඊට පස්සේ කියනවා සාමාන්‍ය භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාක ඉල්ලුම් නීතියට අනුකූලව හැසිරේ. ඉල්ලුම් නීතියට අනුකූලව හැසිරේ. හයිලයිට් කරගත්ත ආදායම් ප්‍රතිවිපාක ඉල්ලුම් නීතියට අනුකූලයි. ආදායම් ප්‍රතිවිපාක ඉල්ලුම් නීතියට අනුකූලයි. ඉල්ලුම් නීතියට අනුකූලයි කියන්නේ කොහොමද? හයිලයිට් කරගන්න. ඉල්ලුම් නීතියට අනුකූලයි කියන්නේ මේක මේ මිලයි ඉල්ලුම් ප්‍රමාණය මේ අතර තියෙන වෙන සම්බන්ධයක්. තේරුණාද? මිල වැඩි නම් ඉල්ලුම අඩුයි. මිල අඩුයි නම් ඉල්ලුම වැඩි. ඔක තමයි සම්බන්ධය. හරි. දැන් ඊළඟට ආදායම් ප්‍රතිවිපාක ඍණාගයක් ගැන. හරි. මේ ලියන්න. ආදායම් ප්‍රතිවිපාකය ඍණාගයක් ගන්නේ ආදායම් ප්‍රතිවිපාකයේ ඍණාගයක් ගන්නේ බාල භාණ්ඩ සම්බන්ධයෙනි. ආදායම් ප්‍රතිවිපාකයේ ඍණාගයක් ගන්නේ බාල භාණ්ඩ සම්බන්ධයෙනි.
බාල භාණ්ඩ සම්බන්ධයෙන් හරිද පුතේ? ඊට පස්සේ කියනවා පල්ලෙහා බලන්න. හරි. බාල භාණ්ඩයක් කියන ආදායම හා ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පෙන්වුම් කරන භාණ්ඩයි. බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිපක ඉල්ලුම් නීතියට මොකද වෙන්නේ පුතේ? පටහැනි මේ බලන්න මේ. මිල අඩුවේ නම් ඉල්ලුම් ප්‍රමාණයත් අඩුයි නේ. පේනවද? බාල භාණ්ඩයක් ඉල්ලුම් නීතියට පටහැනි හයිලයිට් කරගන්න. ගේ හයිලයිට් කරගන්න. දැන් හරි නේද? හරි. දැන් ඊළඟට ඔන්න මේ කතන්දර ටික හරි හොඳේ. හරි. දැන් එන්න පුතේ ඊළඟ එක ඉල්ලුම් නීතියට පටහැනි අයුරින් ඉල්ලුම හැසිරීම. ඔන්න ඕක අහනවා විභාගයේදී. අහන්න. ඉල්ලුම් නීතියට පටහැනි අයුරින්. පටහැනි කියන්නේ මොකද්ද? සම්බන්ධතාවය කොහොම එකක් වෙන්න ඕනද පටහැනි වෙන්න නම් පුතේ? ධන වෙන්න ඕනේ. ඒ කියන්නේ මිල වැඩි වෙද්දි ඉල්ලුමත් මොනවා වෙන්න ඕනද? වැඩි වෙන්න ඕනේ. මිල අඩු වෙද්දි ඉල්ලුමත් මොකද වෙන්න ඕනද පුතේ? අඩු වෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට ඉල්ලුම් නීතියට පටහැනි අයුරින් ඉල්ලුම හැසිරෙන ආකාර තුනක් තියෙනවා. එකක් කොහොමත් ඔයා මේ වෙද්දි දන්නවා ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථාවක් මොකද්ද? මොන භාණ්ඩද පුතේ? ගිෆන් භාණ්ඩ. පැහැදිලිද කතාව? එයා කොහොමත් ඉල්ලුම් නීතියට මොකද වෙන්නේ? පටහැනි. ඒ කියන්නේ මොකද්ද? ආදායම වැඩි වුණොත් ඉල්ලුම මොකද කරන්නේ පුතේ? වැඩි කරනවා. නේද? ඒ කියන්නේ ආදායම අඩු වුණොත් ඉල්ලුම මොකද කරන්නේ? එයා වැඩි කරනවා. එතකොට මිලයි ඉල්ලුම අතර තියෙන මොන සම්බන්ධයක්ද? ධන සම්බන්ධතාවය. පැහැදිලිද? එතකොට අපි කොහොමද දන්නවා ගිෆන් භාණ්ඩ? ගිෆන් භාණ්ඩ සම්බන්ධයෙන් පුතේ මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ධන සම්බන්ධය බලන්න. එනම් මිලත් ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම නැත්නම් ධන සම්බන්ධයක්. හයිලයිට් කරන්නේ. මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර අනුලෝම නැත්නම් ධන සම්බන්ධයක්. දැකිය හැකි තත්ත්වයන්ය. හරි. දැකිය හැකි තත්ත්වයන්ය. එවැනි සුවිශේෂී අවස්ථා තුනක් දැකිය හැකියි. ඒක එකක් කවුද පුතා? ගිෆන් භාණ්ඩ. එකක් කවුද? ගිෆන් භාණ්ඩ. ලියන්න පුතේ ගිෆන් භාණ්ඩ. හරි. ගිෆන් භාණ්ඩයක් කියන්නේ මොකක්ද? දැන් මතක් කරගන්න උදාහරණයක් පුතේ මේකයි කතාව. ගිෆන් භාණ්ඩ කියන කෙනා ගෙනාවේ කවුද පුතේ? රොබර්ට් ගිෆන් කියන කෙනා. මම චුට්ටක් ඒකට මතක් කරන්නම්. පොඩක් කතාවකින් අපි හම්කෝ. ඔයා හිතන්න මෙහෙම ගමුකෝ. එක මිනිස්සෙක් ඉන්නවා. හරි. මේ මිනිස්සයාගේ ආදායම රුපියල් 500යි. මේ මිනිස්සයාගේ ආදායම රුපියල් 500යි. දැන් ඔයාලට මම කිව්වනේ ඉස්සර යුරෝපයේ මොකද්ද පුතේ ඇති වුණා කියවේ? කාර්මික විප්ලවයේ ඇතිවීමත් එක්ක පුතේ ඉස්සර ප්‍රධාන වශයෙන් පුතේ පන්ති දෙකයි තිබ්බේ. එකක් ඇවිල්ලා නිර්ධන කම්කරු පන්තිය, අනිත් එක පුතේ ධනපති පන්තිය. පැහැදිලිද? ඒතර යුරෝපයේ රටවල් වල ප්‍රධාන ආහාර වනේ ඉස්සර පුතේ පාන්. ඒතර පාන් හදන ප්‍රධානතම අමුද්‍රව්‍ය තමයි පුතේ තිරිඟු. තිරිඟු වලින් තිරිඟු පිටි ඊට පස්සේ පාන්. එතකොට පුතේ මේ කාර්මික විප්ලවයේ 1800 අගභාගයේ ඇති වෙනවනේ කාර්මික විප්ලවය කියලා. ඒ කියන්නේ පුතේ මිනිස්සු යම් සූත්‍ර එක්ක නිෂ්පාදන කටයුතු පටන් ගන්නවා. ඒ කියන්නේ පුතේ කාර්මික භාණ්ඩ නිෂ්පාදනය ඒත් එක්ක රෙදිපිලි වගේ දේවල් නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට පුතේ කෘෂිකර්මාන්තයේ ශීඝ්‍රයෙන් කඩාගෙන වැටෙනවා. කෘෂිකර්මාන්තයේ ශීඝ්‍රයෙන් කඩාගෙන වැටෙන එකේ ප්‍රතිඵලයක් විදිහට පුතේ තිරිඟු නිෂ්පාදනයේ ශීඝ්‍රයෙන් අඩු වෙනවා. දැන් කෘෂිකර්මාන්තය අඩු වෙද්දී පුතේ තිරිඟු නිෂ්පාදනයත් අඩු වෙනවා. ඒ පැහැදිලිද? අපි හිතමු ඉස්සර මේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාර මේ දුප්පත් මිනිස්සුනේ. මේ දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරනේ පුතේ පාන් එක්ක පුතේ චීස් සහ මස්. අපි හිතමු මේ පාන් එක්ක චීස් සහ මස් තමයි කෑවේ. ඔයා හිතන්න පාන් රාත්තලක් රුපියල් 300යි. චීස් කෑල්ලක් රුපියල් 50යි. මස් එකක් 150යි.
ඔහොම තමයි මිල. එතකොට මෙයාගේ රුපියල් 500 කෑමට වියදම් කරනවා. දුප්පත් මිනිස්සු. පැහැදිලිද? එතකොට අර කාර්මික විප්ලවයේ ප්‍රශ්නයත් එක්ක පුතා තිරිඟු පිටිවල මිල ශීඝ්‍රයෙන් වැඩි වුණා හේතුව සැපයුම අඩුවීමත් එක්ක. දැන් තිරිඟු කට්ටිය හදන්නේ තිරිඟු හදන්නේ කියන්නේ රට ඇතුලේ තියෙන තිරිඟු පිටිවලට විශාල ඉල්ලුමක් ඇති වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තිරිඟු වල මිල වැඩි වෙනවා. තිරිඟු මිල වැඩි වුණාම පුතේ පාන් වල මිල මොකද වෙන්නේ දැන්? පාන් මිල වැඩි වෙනවා. අපි තුමු පාන් ගෙඩියක් රුපියල් 400ක් වෙනවා. මිල වැඩි වෙනවා. දැන් මේ දුප්පත් මිනිස්සුන්ට පුතා ආදේශක වලට යන්න බෑ. ආදේශක නැහැ මේ ගිෆන් භාණ්ඩ වලට. ආදේශක නැහැ. හිතන්නකෝ ඒ රටේ තියෙන ආදේශක කේක්. අර පාන් බේන කේක් කපන් කේක් ගෙඩියක් රුපියල් 1000යි. ඊට පස්සේ ආයෙ තිබ්බ අපේ දුම් පීසා. නිකන් මම කියන්නේ 1500යි. ආයෙ තියෙනවා පුතේ තව මොනවා හරි මගුලක් තියෙනවා ඔහොම තියෙනවා. එතකොට මේවට මෙයාට යන්න බෑනේ මේකේ මිල වැඩි වුණා කියලා. හේතුව ආදේශයකට යන්න බෑ මුගේ ආදායම අඩුයි. එහෙනම් පළවෙනිම කතාව තමයි ගිෆන් භාණ්ඩ වලට ආදේශක නැහැ පුතා. සතුරුදායක ආදේශක නැහැ. මිල කොච්චර වැඩි වුණත් ඒකම තමයි ගන්න. පැහැදිලිද? එතකොට දැන් මිල වැඩි වෙනවනේ. මිල වැඩි වෙද්දි මෝ කල්පනා කරනවා මාර වැඩි. දැන් ඉස්සර නම් පානුයි චීසුයි මසුයිනේ කෑවේ. පානුයි චීසුයි මසුයිනේ කෑවේ. දැන් පාන් ගෙඩියකුත් රුපියල් 500යි. ඒ නිසා මෙයා කරන වැඩේ මොකක්ද දන්නවද? මෙයා පුතේ මස් සහ චීස් කන එක මොනවා කරනවද පුතේ? අතෑරලා දාලා මේ සල්ලිත් යොදවනවා මොනවටද පුතා? පාන් වලට. පැහැදිලිද කතාව? ඒ කියන්නේ ගිෆන් භාණ්ඩයක් කියන්නේ අඩු ආදායම් ලාභී මිනිස්සුන්ගේ ප්‍රධානතම ආහාරය. පැහැදිලිද? මොකද දුප්පත් මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙන්නේ නැහනේ. දුප්පත් මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙන්නේ නැති හින්දා පුතේ ඌ හැමදාම කන භාණ්ඩේ මිල වැඩි වුණා කියලා වෙන භාණ්ඩයකට යන්න බෑ. මිල වැඩි වුණත් ඒකම තමා ගන්න. හොඳම උදාහරණේ ලංකාවේ වතු කම්කරය ගන්න පුතේ. වතු අංශය ගත්තට පස්සේ ගොඩාක් දමිළ ජනතාව ඉන්නේ. ඒ මිනිස්සු පුතේ ගොඩාක් ජීවත් වෙන එකට නේද අපි අර කියන්නේ පුතේ ලොකු ගෙවල් වල ලොකු කියන්නේ මෙහෙම තීරු නේද කියන්නේ. මේ මෙහෙම ලොකු එක ගෙදරක් තියෙනවා පවුල් බර ගානක් ඕකේ ජීවත් වෙනවා. ලයින් නිවාස කියන්නේ දැකලා තියෙන දුප්පත් මිනිස්සු ඉන්නේ පුතේ. දැකලා තියෙනනේ ලයින් කියන්නේ අන්න ඒ වගේ මේක. එතකොට මෙයාගේ පවුලේ අම්මා තාත්තා ළමයි අත්තම්මලා නැන්දලා මාමලා ඔක්කොම මේකේ ජීවත් වෙනවා. වතු කරේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආදායම පුතේ තේ දරුණෙල්ල ගන්න ආදායමනේ. පැහැදිලිද? ඔයාලා දැකලා තියෙනවද? එයාලා හැමදාම උද්ඝෝෂණය කරනවා අපේ වැටුප් වැඩි කරපල්ලා මේ ගාන මදි. ඔහොම එන සීන් දැකලා තියෙනවද එයාලා? ඒ කියන්නේ යාළුවට එන්න සොච්චම් මුදලක් හම්බෙන්නේ පුතේ. අපි උදාහරණයක් විදිහට ගමු රුපියල් 500 දවසට තේ දළු කරපුවම හම්බෙන්නේ කියලා. 500කින් පුළුවන් ද පුතේ මුළු පවුලටම කන්න දෙන්න මේ ගෙදර එක මිනිස්සෙක්ට? බෑ. අපි තමයි එක්කනයි දළු කඩන්න යන්නේ. අනිත් අයට බෑ. එක්කනයි දළු කඩන්න යන්නේ. එතකොට මෙයාලට මේ ගන්න ආදායමෙන් කන්න තියෙන ප්‍රධානතම ආහාරය තමයි පුතේ රොටි. දෙමළ මිනිස්සු ගොඩාක් වෙලාවට කන්නේ රොටි පුතේ. පිටි කිලෝ එකක් ගෙනල්ලා චූටි ගුලි හදලා පුතේ රොටි හදලා ඔක්කොම කනවා. පැහැදිලිද? පිටි මිල වැඩි වුණා කියලා එයාගේ ආදායමට ගන්න වෙන භාණ්ඩ තියනවද මොකොත්? වෙන භාණ්ඩ නැහැ. පිටි මිල වැඩි වුණා කියලා දැන් ඉල්ලුම් නීතියේදී භාණ්ඩ මිල වැඩි වුණොත් අපි ඒක අතාරිනවනේ. ඕකේ යනවා වෙන භාණ්ඩයකට. ගිෆන් භාණ්ඩවල තියෙන විශේෂත්වය තමයි පුතේ මිල වැඩි වුණා කියලා වෙන භාණ්ඩ හොයන් යන්නේ නැහැ. ඇත්තටම හොයන් යන්නේ නැහැ කියන හොයන් ගියට වැඩක් නැහැ. වෙන භාණ්ඩ ඒ මිලට හොයාගන්න නැහැ. ඒක කියන්නේ ආදේශික ඉතාම දුර්ලභයි පුතේ. ආදේශක නැහැ. ඒ නිසා මේ ගිෆන් භාණ්ඩ කියන එක තමයි දුප්පත් මිනිස්සුන්ගේ මොන ආහාරද පුතේ? ප්‍රධානතම ආහාරය. ඒකෙන් පිට යන්න බෑ. ඇයි පිට යන්න බැරි හේතුව? මොනවා නැද්ද උන් දෙච්චර ලොකු? ආදායම් නැහැ. දැන් පැහැදිලිද පුතාලට? තේරුණා නේද කතාව? එහෙනම් එන්නකො නෝට් එකට. මිල වැඩි වන විට ඉල්ලුම් කරන ලබන ප්‍රමාණයද වැඩි වන හා මිල අඩු වන විට ඉල්ලුම් කරන ප්‍රමාණයද අඩු වන භාණ්ඩ ගිෆන් භාණ්ඩ වේ. එතකොට මෙතනම ඔය කියනවා මිල වැඩි නම් ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි. මිල අඩුයි නම් ඉල්ලුම් කරන ප්‍රමාණයත් මොකද වෙන්නේ? අඩුයි. ඒ කියන්නේ ඉල්ලුම් නීතියට මොන හැනේද? පටහැනි. පැහැදිලිද? ඉල්ලුම් නීතියට පටහැනි. මෙම සංකල්පයේ මූල්වරට අනාවරණය කරන ලද්දේ 19 වන ශතවර්ෂයේ ශ්‍රීමත් රොබර්ට් ගිෆන් නැමැති ස්කොට්ලන්ත ජාතික ආර්ථික විද්‍යාඥයාය.
ඔහුට අනුව කිසියම් භාණ්ඩයක් ගිෆන් භාණ්ඩයක් වෙන්න ප්‍රධාන කොන්දේසි දෙකක් තියෙනවා. ගිෆන් භාණ්ඩයක් වෙන්න ප්‍රධාන කොන්දේසි දෙකයි. පළවෙනිම කොන්දේසිය මොකක්ද? අනිවාර්යයෙන් මේ ගිෆන් භාණ්ඩ කියන මොන භාණ්ඩද? අයියෙන් කියනකොද ආ බාල භාණ්ඩ වෙන්නේ කවුරු මොනවා වෙන නිසාද? බාල භාණ්ඩ කියලා හඳුනගන්නේ මොකෙන්ද අපි? ආදායම් ප්‍රතිවිපාකේ ඍණ වන නිසා. නම් පළවෙනි ලක්ෂණය ලියන්න පුතේ. පළවෙනි ලක්ෂණය ලියන්න. ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ වීම. ආදායම් ප්‍රතිවිපාකය ඍණ වීම. ආදායම් ප්‍රතිවිපාකය ඍණ වීම. ආදායම් ප්‍රතිවිපාකය ඍණ වීම. වරහන් ඇතුලේ ආදායම් ප්‍රතිවිපාක ඍණ කියන්නේ මොන භාණ්ඩයක්ද? බාල භාණ්ඩයක්. බාල භාණ්ඩයක් වීම. හරිද පුතේ? හරි. දෙවෙනි එක තමයි පුතේ මේ ගිෆන් භාණ්ඩ කියන ඒවා අඩු ආදායම් ලාභයෙන් මොන ආහාරයක්ද? ප්‍රධාන ආහාර. ලියන්න පුතේ. මෙහෙම ලියමු. අඩු ආදායම් ලාභයෙන්ගේ ප්‍රධාන ආහාරයක් වීම. අඩු ආදායම් ලාභීන්ගේ ප්‍රධාන ආහාරයක් වීම. ප්‍රධාන ආහාරයක් වීම. හරිද පුතේ? අඩු ආදායම් ලාභීන්ගේ ප්‍රධාන ආහාරයක් වීම. හරි. දැන් ඔයාලට කියන්නේ පුතේ. හරි. ඔන්න ගිෆන් භාණ්ඩ දැන් ඕකේ නේද පුතා ඔයාට? එක්සෑම් එකේ දැම්මොත් ලියා ගන්න පුළුවන් නේද පුතේ? කොහොමද අපි ලියන්නේ? පළවෙනි ගිෆන් භාණ්ඩ කියන්නේ මොන භාණ්ඩද? අනිවාර්යයෙන්ම බාල භාණ්ඩය. ඒතකොට ගිෆන් වෙන්න හේතු දෙක, එකක් ආදායම් ප්‍රතිපාක ඍණ වෙනවා. ඒ කියන්නේ බාල වෙන්න ඕන. දෙවෙනි එක අඩු ආදායම් මිනිස්සුන්ගේ මොන භාණ්ඩයක් කරන ප්‍රධාන ආහාරයක් වෙන්න ඕනේ. හරිනේ? හරි. දැන් ඔය එකක්. තව එකක් තියෙනවා. ඉල්ලුම් නීතියට පටහැනි දෙවෙනි භාණ්ඩය මොකද්ද දන්නවද? ඈ පුතේ. ඉල්ලුම් නීතියට පටහැනි දෙවනි භාණ්ඩය තමයි පුතේ අපි කියනවා මිල අධික භාණ්ඩ පරිහරණයට කරන ඉල්ලුම නැත්නම් ප්‍රදර්ශනාත්මක භාණ්ඩ. ප්‍රදර්ශනාත්මක භාණ්ඩ. ප්‍රදර්ශනාත්මක භාණ්ඩ. මෙයාට අපි කියනවා වෙබ්ලින් භාණ්ඩ කියලා. වෙබ්ලින් භාණ්ඩ. මෙයාට කියනවා වෙබ්ලින් භාණ්ඩ. තව නමක් කියනවා ජේත්තුකාර භාණ්ඩ. ජේත්තුකාර භාණ්ඩ. මේ අහන්නකො ජේත්තුකාරත්වය කියන්නේ මොකද්ද නේ? අපෝ මහ ජේත්තුකාරත්වය. ඒක නිකන් හෙන්න නිකන් සීන් එකකින් ඉන්න කේස් එකනේ පුතේ ජේත්තුකාරයි කියන්නේ. අන්න ඒ වගේ ඒවා. සමහර භාණ්ඩ තියෙනවා පුතේ ඒවා බම් පාවිච්චි කරන්නේ ප්‍රදර්ශනයේ. සමහර බඩු ප්‍රදර්ශනය කරනවා. ෂාව්. අර කට්ටිය කියන්නේ හැරලා බලන්න මොනවද එහෙම තියෙන්නේ. නිකන් හිතන්න පුතේ සමහර මිනිස්සු හිතලම මිල වැඩි භාණ්ඩ ගන්නවා පුතේ. හිතලම මිල වැඩි භාණ්ඩ ගන්න පුතේ තමන්ගේ සමාජ තත්ත්වෙ මිනිස්සුන්ට පෙන්වන්න. සරල උදාහරණයක් කියන්න. ළමයි Apple phone එකක් ගත්තොත් එහෙම කොහොමද එතන තියෙන්නේ? දැන් ඔයා හිතනවා 17 Pro එකක් හරි මොකක් හරි එකක් ගන්නවා. 17 series එකක් ගන්නවා. ගත්ත ගමන් ඕක ඔයා හංගන් ඉන්නවද හලෝ නැත්නම් ඔක්කොම පෙන්නන්න රංගනවද? අපේ භාෂාවෙන් කියන්නේ මොකද කරන්නේ? රංගනවා පුතා. ඒ කැටයන් එම්බැක්කවත් නැහැ. නේ? ෆෝන් එක කෙලිම දාගෙන ඉන්නේ උඩ සාක්කුවේ. පැහැදිලිද? මොන හරි ඇහුවොත් ෆෝන් එක කටේ ගහලා තමයි කියන්නේ. ඒක තමයි නේ මචං මේ 17 අර වැඩක් නැහැ මොනවද? එහෙම. මේ ෆොටෝ එකක් ගහන්න ඕන ඉල්ල බලන්න. වෙඩින් එකක් අක්කයි තියෙනවා. ඕනනම් ගිහපම් ෆොටෝ ෂූට් එක දෙන්න. නේ අන්න. ඇයි පුතේ එච්චර මිල අධික භාණ්ඩ පාවිච්චි කරන්නේ? සමාජෙ කැපිලා තියෙන්නේ. මිල වැඩි වෙන්න ඒ භාණ්ඩනේ දිල්ලන්නේ. මම නිකන් කියන්නේ Apple usersලා ඉන්නවා. Apple usersලා මම කියන්නේ ෆෝන් නේ. හරි. එතකොට මොකද කරන්නේ? හිතන්න 12 එකක් පාවිච්චි කරොත් ඊළඟට යන්නේ 11 එකකටද? ඊට වඩා මිල මොන එකකටද යන්නේ පුතා? 13 එකකට. 13 එක පාවිච්චි කරන එක යනවාද පුතේ 7 plus එකට? ඔය යන්නේ 14 එකෙන් මොකද 15 16 17 අන්නෝම උඩට යන්න. ඇයි එහෙම කියන්නේ? එහෙම කරන්න හේතුව මොකද්ද පුතා? එහෙම කරන්න හේතුව පුතේ සමාජ තත්ත්වෙ පෙන්නන්න. හිතනකො 17 එකක් පාවිච්චි කරන එක ඊළඟ දවසේ 1100 Nokia ෆෝන් එකක් පාවිච්චි කරනවා.
අනාථ නිකන් හිතන්න. ඔය ළමයි දැකලා තියෙනව නේද? අර මම දැක්ක පුතා මේ මෑතකදී අර ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නේ. ක්‍රිකට් ගැන ආස නැහැ මම කතා කරන්න. නමුත් කරන්න අර හර්දික් පාණ්ඩයා කියලා දැකලා තියෙනවනේ. එයා අතේ බඳන් ඉන්න ඔර්ලෝසුව ගැන සෑහෙන කතිකාවතක් ගියා දැක්කද මේ මෑතකදී? ඩොලර් මිලියන 1.6ක් වටනයි ඔර්ලෝසුව. ඩොලර් මිලියන 1.6ක්. උගේ ඔර්ලෝසුව. මුළු සමාජ මාධ්‍යම කතා කරේ පුතේ ඌ බඳන් ඉන්න ඔර්ලෝසුව. ඩොලර් මිලියන 1.6ක් කියන්නේ හිතන්න මිලියන ලක්ෂ 16 ගුණ කිරීම 300 කෝටි කීයද? උගේ ඔර්ලෝසුව පුතා. නිකන් හිතනකො ලක්ෂ 16 48යි 16 කෑලි 3ක් 48යි 1යි 2යි තව මිලියනේට පුතේ 1යි 2යි 3යි 4යි 5යි ඕම් ඔච්චරක් වටනවා පුතේ ඔර්ලෝසුව ශ්‍රී ලංකාවේ රුපියල් වල කෝටි 48යි පැහැදිලිද? එතකොට ඇයි ඒ වගේ නිකන් හිතනවා කොහොමද සෙල්ලම් කරද්දි බිම වැටුණා එක්ක බෝලේ වැදිලා කැඩුනා. ඇයි ඒවා පාවිච්චි කරන්නේ? ලංකාවට ආපු මිල අධිකම වාහනේ මිලදී ගත කවුද? ඩඩ්ලි සිරිසේන. ඇයි පුතා ඒ ගත්තේ? ඩඩ්ලි සිරිසේන බෑද ඇල්ටෝ එකක් හදාගෙන යන්න බං කියන්නේ. ධම්මික පෙරේරාට බෑද පුතේ පොඩි මාච් එකක් කර ඇල්ටෝ එක බෑ මේ හිර වෙනවා නේ පා. ඒ මිනිස්සු පාවිච්චි කරන්නේ එන්ටෙන්ට අලුතින් එන වාහන මිල වැඩි බාන්න. ඇයි ඒවා පාවිච්චි කරන්නේ? උගේ මොකක් පෙන්වන්නද පුතේ? වැරදිද හිතන්න. මොනවද පෙන්වන්නේ? මොනවද පෙන්වන්නේ? යාගේ සමාජ තත්ත්වය. පැහැදිලිද කතාව? එහෙනම් ප්‍රදර්ශනාත්මක භාණ්ඩ කියන්නේ මිල වැඩි භාණ්ඩ වැඩිපුර මිනිස්සු ඉල්ලනවා. ඒ හේතුව තමන්ගේ සෝෂල් ස්ටේටස් එක පෙන්වන්න පුතා. පැහැදිලිද? අර පහුගිය දවසක මම දැක්ක ඒක ඇමති කෙනෙක්. හරි ඇමතිද මම දන්නේ දැන් ජනාධිපතිද මම දන්නේ නැහැ වංශ. මේ පොරගේ කිට් එක අරගෙන සපත් දෙකින් නම් මෙච්චරයි ගන්න මෙච්චරයි මේක අස්සර මෙච්චරයි ඔහොම දාලා උදේ දෙන්න ගඩ ගණන් දාලා. ඇත්තටම ඇයි මිල අධික භාණ්ඩ පෙන්වන්නේ පුතේ? ඇයි ගන්නෙ? ඇත්තටම ගන්නෙ කාට පෙන්නද? මිනිස්සුන්ට පෙන්න. එහෙනම් පුතේ මෙන්න මේ ප්‍රදර්ශනාත්මක භාණ්ඩ නැත්නම් වෙබ්ලින් භාණ්ඩ නැත්නම් ජේත්තුකාර භාණ්ඩ ඉල්ලුම් නීතියට පටහැනි මිල වැඩි වෙන්න ගන්නවා. පැහැදිලිද? Apple ෆෝන් එකක් එන්නේ ලක්ෂ 5ට 6ට මිනිස්සු වැඩිපුර ඉල්ලන්නේ නැද්ද පුතා? ඉල්ලනවා. පැහැදිලිද? වාහනයක් අප්ඩේට් වෙලා ඉස්සරහට එන්න මිල වැඩි වෙන මිනිස්සු ඒවා ගන්න නැද්ද පුතා? ගන්නවා. කාට පෙන්නද? මිනිස්සුන්ට පෙන්න. පැහැදිලිද? මිල වැඩි වෙද්දී ගන්නවා. ඒවට කියනවා ජේත්තුකාර නැත්නම් වෙබ්ලි නැත්නම් ප්‍රදර්ශනය කරන ප්‍රදර්ශනාත්මක භාණ්ඩ. බලන්න. ඇතැම් පුද්ගලයන් භාණ්ඩ ඉල්ලුම් කරනුයේ එමගින් ලැබෙන ද්‍රව්‍යාත්මක සුබ සාධන නිසා නොව හුදෙක් සමාජ තත්ත්වයේ පෙන්වීම නිසා. හුදෙක් මෙතන දාගන්න පුතේ සමාජ තත්ත්වය පෙන්වීම එමත් කපන්න. සමාජ තත්ත්වයේ පෙන්වීම නිසා. හුදෙක් සමාජ තත්ත්වයේ පෙන්වීම නිසා. මිල අධික භාණ්ඩ පරිභෝජනය කරන බව අන්‍යයන්ට ප්‍රදර්ශනය කිරීම තුළින් ඔවුහු තෘප්තියක් ලබයි. ඒක තමයි ඔහුගේ ආතල්ලක පුතා. ඔහුගේ ආතල්ලක ඒක. ඌ පාවිච්චි කරන්නේ හෙන්න එක්ස්පෙන්සිව් භාණ්ඩ කියලා පෙන්නලා ඌ මොකද්ද ලබන්නේ පුතේ? තෘප්තියක්. හීනියට ආතල්ලයක් ගන්නවා. පැහැදිලිද? දැන් නිකන් හිතන්න ඔය ඇපලක් ගත්තා පස්සේ යාළුවෝ ඔක්කොම ඉල්ලනවා ෆොටෝ ගන්න. අර නිකන් කියලා අකමැත්තෙන් වුණත් හෙන්න ලැජ්ජ. ඒ කියන්නේ හෙන්න ගැම්මෙන්න දෙන්න පුතානේ. උන ගැම්මේ. දැන් හිතන්න Apple ෆෝන් එකක් තියෙන යාළුවා ගන්නකො. කොහෙ ගියත් පුතේ යාළුවාට කියන්නේ මොකද්ද? ෆෝන් එක charge කරන් වරින් ඈ. ඇයි ෆොටෝ ගන්න? යාළුවා එන්නේ පුතේ අඩි 5ක් විතර උඩින් එදාට. නේද? යාළුවා නෙවෙයි වැදගත්. යාළුවාගේ මොකක්ද වැදගත්? ෆෝන් එක. එහෙනම් මේක තියෙන කේස් එක තමයි මූ මේව අනිත්‍යවුන්ට පෙන්නනවා. අනිත්‍යවුන්ට පෙන්නන්න ටිකක් තියෙන්නත් එපේ පුතා. නේද? ඒතර ඒක අනිත්‍යවුන්ට පෙන්නලා මොකක්ද ලබන්නේ පුතේ? තෘප්තියක්. බලන්න කියනවා. මෙවැනි භාණ්ඩවල මිල අඩු වුණොත් ඒවා මිලදී ගැනීමට කැමැත්තක් මොදක්වත්. දැන් හිතන්න Apple series එකේ පරණම series එක ඔයා හිතන්න පුතේ 4S එකක් ගන්න. Apple 4S කියලා ඉස්සරහා පොඩි ෆෝන් එකක්. දැන් ඒවා ගන්නවද පුතේ කියන්නේ? ඒකක් කරන් යාළුවෝ ඉස්සරහා රංගනවද? නෑ දෙන්න එපයි. එහෙම බෑ. පැහැදිලිද පුතා? ඒ නිසා මිල අඩුයි නම් ගන්න. උදාහරණයක් මේ මෙතන ලියන්න පුතේ Apple ෆෝන් වල කරන ඉල්ලුම්.
Apple phone වලට කරන ඉල්ලුම. Apple phone වලට කරන ඉල්ලුම. Apple phone වලට කරන ඉල්ලුම. හරිද පුතේ? හරිද පුතේ? හරි. අවසාන එක්කනා මිලෙන් ගුණත්වය පෙන්වන භාණ්ඩ. අවසාන එක්කනා පුතේ මිලෙන් ගුණත්වය පෙන්වන භාණ්ඩ. මිලෙන් ගුණත්වය පෙන්වන භාණ්ඩ. අවසාන එක්කනා මිලෙන් ගුණත්වය පෙන්වන භාණ්ඩ. මිලෙන් ගුණත්වය පෙන්වන භාණ්ඩ. හරිද? හරි. මොකද්ද පුතේ මිලෙන් ගුණත්වය පෙන්වන භාණ්ඩ කියලා කියන්නේ? ඒ කියන්නේ මේක. මම සරලව කියන්නේ. දැන් ඔයා හිතන්න අපි නිකන් මේ මාකට් එකකට ගිහලා එළවලු ගත්තොත් එහෙම මාකට් එකේ එළවලු වල මිල වැඩිද අඩුද? කීල්ස් එකට සාපේක්ෂව. වැඩිද අඩුද? අඩු වෙන්නේ පුතේ. අපි බොන්චි ගමු. මාකට් එකේ බොන්චි කිලෝ එකක් රුපියල් 400යි. ඔය බොන්චින් පුතේ කීල්ස් එකට රුපියල් 800යි. එතකොට අපි මිල දිහා බලලා මොකක්ද හිතන්නේ? මාකට් එකේ බොන්චි වලට වඩා කීල්ස් එකේ ඇතුලේ තියෙන බොන්චි කොහමයි කියලා අපි හිතනවා. ක්වොලිටි එක වැඩි කියලා හිතනවානේ. ක්වොලිටි එක වැඩි හින්දා ගන්න කොහේ බොන්චිද පුතේ කට්ටිය සමහර කීල් සමහර වෙනස පුරුදු වෙලා ඉන්නවනේ පුතේ කීල්ස් එකෙන්ම එළවලු ගන්න. මම නිකන් කියන්නේ. දැන් හිතන්න ඔයාලා බාණ්ඩ මිලදී ගන්න සපත්දයක් ගන්න යනවා කියන්නේ. ඉස්කෝලේ දාන සපත්දයක් ගන්න යනවා. එක එක මිල ගණන් වල සපත්තු දෙනවනේ. සමහර සපත්තු දෙනවනේ යම් බාණක මිල වැඩි සපත්තු දෙනවනේ. ඒතර යනවා එයි මේක මෙච්චර වැඩි. මේක ඉම්පෝර්ටඩ් ලෙදර් එකකින් හදලා තියෙන මේක අවුරුදු 10ක් දාන්න පුළුවන්. මිස්කෙන් පස්සේ පරම්පරා 7කට දාන්න පුළුවන්. කිසි දෙයකට බය වෙනවා. මේක වගේනේ මේක අතොත් ඉක්මනට අඩිය ගෙවනවා. මේක වතුර යනවා. මේක වෝටර් ප්‍රූෆ්. කිසි දෙයකට බය වෙන්න එපා. එහෙම කියලා දෙනවා. ඒක ඔයත් මොකද මිල වැඩි කියන අනිවාර්යයෙන්ම මේක මොකක් වැඩි වෙයිද? ක්වොලිටි එකක් වැඩි ඇති කියලා හිතනවානේ. මිල වැඩි නම් හිතනවානේ මොකද ක්වොලිටි එකත් අනිවාර්යයෙන් මොනවද? වැඩි ඇති කියලා හිතනවා. එතකොට මිනිස්සු මොකද කරන්නේ පුතේ මිල වැඩි බාණ්ඩ ගන්න මොකක් හිතාගෙන ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතන්න. එහෙමනේ අපි කරන්නේ නේ පුතේ. මිල වැඩි නම් වැඩියෙන් ගන්න හේතුව මොකක්ද? ඒක කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතනවා. ගොඩක් කල් පාවිච්චි කරනවා. ඔය අම්මලා එහෙම සමහර වෙලාවට මේ මිල දිහා බලලා කමන්නේ ඔය ගන්න ගොඩක් කල් දාන්න පුළුවන්. එහෙම විශේෂයෙන්ම සපත්තු සම්බන්ධයෙන් එහෙම ගත්තාම මිල වැඩිව තමයි ගන්න. හේතුවේ ගොඩක් කල් දාන්න පුළුවන්. ඒ නිසා මිලෙන් ගුණත්වය පෙන්වන භාණ්ඩ. බලන්න. භාණ්ඩයක ගුණාත්මක භාවය. ඒ කියන්නේ ක්වොලිටි එක එහි මිල මත නිර්ණය කිරීමට ඇතමුන් පුරුදු වී සිටි. එවිට භාණ්ඩයක මිල පහළ ගියොත් එහි ගුණාත්මක තත්ත්වය අඩු වෙයි සිතා එහි ඉල්ලුම අඩු කරයි. මිල ඉහළ ගියොත් එහි ගුණාත්මක තත්ත්වය ඉහළ යයි සිතා එහි ඉල්ලුම මොකද කරන්න පුතේ? වැඩි කරනවා. ඉල්ලුම් නීතියට පටහැනිව ඉල්ලුම හැසිරෙන ඉහත සුවිශේෂී තත්ත්වයන් යටතේ ඉල්ලුම් වක්‍රය වමේ සිට දකුණට ඉහළට බෑවුම් වන අසාමාන්‍ය තත්ත්වයක් අටගනි. හයිලයිට් කරන්න පුතේ. ඉල්ලුම් වක්‍රය වමේ සිට දකුණට ඉහළට බෑවුම් වන. ඒ කියන්නේ මෙන්න මෙහෙම යනවා. ඉල්ලුම් නීතියට පටහැනි නම් මෙහෙම. මිල ප්‍රමාණය ඕම් ඔහොම යනවා. ඕම් ඔහොම යනවා. ඕම් ඔහොම යනවා. ඒක හයිලයිට් කරගන්නකො. ඉක්මන් කරන්න හයිලයිට් කරගන්න. හරි. හරිද? හරි. දැන් එන්න ඊළඟ එක. බාල භාණ්ඩ හා ගිෆන් භාණ්ඩ අතර තියෙන සම්බන්ධය. ඊට කලින් මේ මට කියන්න පුතේ ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා කීයක් තියෙනවද ආර්ථිකයක? කීයක් තියෙනවද? 3යි. කියන්න පළවෙනි එක මොකක්ද ඉල්ලුම් නීතියට පටහැනි? ගිෆන් භාණ්ඩ. දෙවෙනි එක නා පුතේ ප්‍රදර්ශනාත්මක භාණ්ඩ තව නමක්. වෙබ්ලින් භාණ්ඩ තව නමක්. ජේතුකාර භාණ්ඩ. ඊළඟ එක නා කවුද පුතේ? මිලෙන් ගුණත්වය පෙන්වන භාණ්ඩ. මතකනේ ඒක ඔළුවේ තියාගන්න. එතකොට ඉල්ලුම් නීතියට පටහැනි නම් ඉල්ලුම් වක්‍රේ හැසිරීම කොහොමද පුතේ? වමේ සිට දකුණට කොහෙටද බෑම වෙන්නේ? පහළටද ඉහළටද? ඉහළට බෑම වෙන්නේ හරියටම. දැන් එන්න අවසාන කතාව. මෙතනින් ඉවරයි මේ සිද්ධිය පුතා. බාල භාණ්ඩ හා ගිෆන් භාණ්ඩ අතර සම්බන්ධය. අපි මෙහෙම කරමුද? සම්බන්ධ ලියන්න කලින් අපි චුට්ටක් කතා කරමු. පළවෙනිට මෙතෙන්දි මොකක් ගැන කියන්න ඕනද පුතාලා? කවුරු ගැන කියන්න ඕනද?
බාල භාණ්ඩයක් කියන මොකක්ද කියලා ඔය පුතාලා පළවෙනිට කියලා දෙන්න ඕන. හරි මට කියන බාල භාණ්ඩයක් කියන්නේ මොකක්ද? බාල භාණ්ඩයක් කියන මොන ප්‍රතිවිපාකේ මොනවා වෙන එකක්ද පුතේ? ආදායම් ප්‍රතිවිපාකේ ඍණ වෙන භාණ්ඩයක් අපි කියනවා බාල භාණ්ඩයක් කියලා. පැහැදිලිද? එතකොට බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකේ ඍණ වුණ ඵලයට එයා ගිෆන් භාණ්ඩයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව බාල භාණ්ඩ ඉල්ලුම් නීතියට අනුකූලයි. ඉල්ලුම් නීතියට අනුකූලයි. ඒක වෙන්නේ කොහොමද? බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකේ ඍණනේ. ඒ නිසා බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාක ඉල්ලුම් නීතියට පටහැනි. එයා පටහැන උනට වැඩක් නැහැ. කවුරු බලවත්ද එයාගේ? ආදේශන ප්‍රතිවිපාක බලවත්. එයාගේ ආදේශන ප්‍රතිවිපාකේ බලවත් නිසා පුතේ බාල භාණ්ඩ ඉල්ලුම් නීතියට මොනවා වෙනවද ඒ හින්දා අනුකූල වෙනවා. පැහැදිලිද කතාව? හරි අපි ලියමු මෙහෙම. ලියන්න. බාල භාණ්ඩයක් යනු තරු දදා හිමීට කල්පනාවෙන් ලියන්න. බාල භාණ්ඩයක් යනු බාල භාණ්ඩයක් යනු බාල භාණ්ඩයක් යනු ආදායම් ප්‍රතිවිපාකය බාල භාණ්ඩයක් යනු ආදායම් ප්‍රතිවිපාකය ඍණ අගයක් ගන්නා භාණ්ඩය. ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ අගයක් ගන්නා භාණ්ඩය. ඍණ අගයක් ගන්නා භාණ්ඩය. ඊට පස්සේ බාල භාණ්ඩයක් ආදායම් ප්‍රතිවිපාකයට අනුව ඉල්ලුම් නීතියට පටහැනි වේ. ආදායම් ප්‍රතිවිපාකයට අනුව හොඳේ. හරි. බාල භාණ්ඩයක් ආදායම් ප්‍රතිවිපාකයට අනුව ඉල්ලුම් නීතියට පටහැනි වේ. හරි. නමුත් ආදායම් ප්‍රතිවිපාකයට වඩා ආදේශන ප්‍රතිවිපාකයේ බලවත් බැවින් ආදායම් ප්‍රතිවිපාකයට වඩා ආදේශන ප්‍රතිවිපාකය බලවත් බැවින් බාල භාණ්ඩ ඉල්ලුම් නීතියට අනුකූල වේ. බාල භාණ්ඩ ඉල්ලුම් නීතියට අනුකූල වේ. ඉල්ලුම් නීතියට අනුකූල වේ. බාල භාණ්ඩ ඉල්ලුම් නීතියට අනුකූල වේ. හරිද පුතේ? හරි. දැන් යන් ගිෆන් භාණ්ඩ වලට. හරි. එහෙනම් බාල භාණ්ඩ කියන්නේ මොකද්ද? ආදායම් ප්‍රතිවිපාකේ ඍණ. ආදායම් ප්‍රතිවිපාක එක බැලුවොත් එහෙනම් මොකද වෙන්නේ? ඉල්ලුම් නීතියට පටහැනි. හැබැයි බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකේට ආදේශ ප්‍රතිවිපාක බලවත් නිසා ඉල්ලුම් නීතියට අනුකූලයි. පැහැදිලිද? දැන් ලියන්න දෙවෙනි එක ගිෆන් භාණ්ඩ. ඒක ලියන්න. ගිෆන් භාණ්ඩයක් යනු ආදායම් ප්‍රතිවිපාකය ඍණ වන ගිෆන් භාණ්ඩයක් යනු ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ වන වරහන් ඇතුලේ බාල භාණ්ඩ ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ වන වරහන් අදාළ බාල භාණ්ඩ
ආදායම් ප්‍රතිපත්තිය ඉනවන අඩු ආදායම් ලාභීන්ගේ ප්‍රධාන ආහාරයකි. හරි. ගිෆන් භාණ්ඩ සඳහා සතුටුදායක ආදේශක. ඒ කියන්නේ මෙයාට ආදේශක නැහැ පුතේ. ගිෆන් භාණ්ඩ සඳහා සතුටුදායක ආදේශක නොමැති බැවින් මිල වැඩිවන විට ගිෆන් භාණ්ඩයට කරන ඉල්ලුම වැඩි කරයි. මිල වැඩිවන විට ගිෆන් භාණ්ඩයට කරන ඉල්ලුම වැඩි කරයි. හරි. ඊළඟ තරුව දාගන්න. ගිෆන් භාණ්ඩ ඉල්ලුම් නීතියට පටහැනි වේ. ගිෆන් භාණ්ඩ ඉල්ලුම් නීතියට පටහැනි වේ. ඒ කියන්නේ මිල වැඩි වෙද්දී වැඩියෙන් ගන්නවා. මිල අඩු වෙද්දී අඩුවෙන් ගන්නවා. ගිෆන් භාණ්ඩ ඉල්ලුම් නීතියට පටහැනි වේ. එම නිසා එහි ඉල්ලුම් වක්‍රය වමේ සිට දකුණට ඉහළට බෑවුම් වේ. හරිද පුතේ? අවසාන වශයෙන් ලියන්න තරුවක් දාලා මෙහෙම. අපි ලිව්වේ නැහැ නේද එයාගේ ප්‍රතිවිපාකේ. ඒ කියන්නේ පුතේ බලවත් කවුද කියලා ලිව්වේ නැහැ නේ ගිෆන් භාණ්ඩ වල නැහැ නේ. ඊළඟ තරුවක් දාගන්න. ගිෆන් භාණ්ඩයක ආදේශන ප්‍රතිවිපාකයට වඩා ආදායම් ප්‍රතිවිපාකය බලවත් වේ. ඉල්ලුම් නීතියට පටහැනි කියලා අපි ලියවන්නේ. බලවත් වේ. ආදේශන ප්‍රතිවිපාකවල ආදායම් ප්‍රතිවිපාකේ බලවත් වේ. එම නිසා මිල ප්‍රතිවිපාකය ධන වේ. එහෙනම් මිල ප්‍රතිවිපාකය ධන වෙනවා. අවසාන වශයෙන් ලියුව වෙන පාඩ පෑනකින් මෙහෙම. සෑම ගිෆන් භාණ්ඩයක්ම අනිවාර්යෙන් බාල භාණ්ඩයක් වන අතර සෑම ගිෆන් භාණ්ඩයක්ම අනිවාර්යෙන්
බාල භාණ්ඩයක් වන අතර ඒක එහෙම වෙන්න හේතුව මොකද්ද? ආදායම් ප්‍රතිපාක මොනවා වීමද? ඍණ වීම. නේ ආදායම් ප්‍රතිපාක ඍණ නම් බාලනේ. ඒතර සෑම ගිෆන් භාණ්ඩයක්ම බාල භාණ්ඩයක් වන අතර සෑම බාල භාණ්ඩයක්ම සෑම බාල භාණ්ඩයක්ම ගිෆන් භාණ්ඩයක් නොවේ. ගිෆන් භාණ්ඩයක් නොවේ. පැහැදිලිද? සෑම බාල භාණ්ඩයක්ම ගිෆන් භාණ්ඩයක් නොවේ. හරි පුතේ. එතකොට මේ අහන්නකො. දැන් ඔන්න අපි මේ කොටස් ටික සාකච්ඡා කරා. හරි. දැන් ඔතෙන්ට අදාළ පේපරයක් මම දෙනවා. હવે බාල ගිෆන් ඔය ටිකට අදාළව ඔයාට කොහොමත් සති දෙකකට එකක් එනවා පුතේ Q20 T20 කියලා පේපර් එක. කියන ප්‍රශ්න 20යි විනාඩි 20යි. ඒ වෙලෙම කරන්න ඕන ලොකු වෙලාවක් ගන්න බෑ පුතේ. පාඩම් කරලා තියෙනවා දඩබඩ ගාලා ඉරි ගහගෙන යන්න දෙයි. ඒ වෙලෙම සාකච්ඡා කරනවා. ඒ කියන්නේ මන්ත්ලි පේපරේට අමතරව. හරි. චුට්ටක් බලාගෙන මම මේ පේපරේ ගේන්න කියන්නම් ඈ. හරි බලා ගන්නකො. Hey, dan dia putih,